රැඳී සිටින්නේ දඹුලු වසන්තය 2025 සමගයි. අප සමග රැඳී සිටිනවා අප විද්‍යාලයේ ඡායාරූප සංගමයේ ලේකම් කවිතු අනුස් ප්‍රේමචන්ද්‍ර සමග. ආයුබෝවන් කවිතු. ඉතින් අවුරුදු වසන්තය රංගින දඹුලු විද්‍යාලයට අපි මෙහෙම ගණන්ලා තියෙනවා. ඒ වසන්තය ශ්‍රීය ඔබට බෙදා ගන්නට සෑම වෙලාවකම ඡායාරූප සංගමයට ආදරයෙන් ඔබත් සමග ඉන්නවා. ඒකත් අපිට මතක් කරගන්න ඕනේ. ඉතින් කවිතු ඔයාලට පොඩි කෙටියෙන් අපිට හැඳින්වීමක් කරන්න පුළුවන්ද අද උදෑසන සිට අප පාසලේ පාසල් ක්‍රීඩා භූමියේ සිදුණු දේ ගැන? ඔව් පාසල් විදියට අනාගතයට මේ වර්තමාන සංස්කෘතිය අනාගතයට ලබා දෙන්නට යන වෑයමක් තමයි ලබා දෙන්නට වෑයමක් තමයි මෙලෙස අපි රංගින දඹුලු දුපතුන්ට බෙදා හරින්නේ. එතකොට ඒ වෑයම තුළින් අපි අද උදෑසන පටන්ම හින්දු සිංහල සංස්කෘතිය අනුව ආගමික වතාවේ සිට පුණ්‍ය කාලයේ සිට හිසිතල් ගෑම දක්වා කියන සියලුම චාරිත්‍ර ඉතා ආගමනුකූලව ඒ සංස්කෘතිය හා යමින් දමල සංස්කෘතිය අනුව පොංගල් බදත් රස විඳින්මින් සිංහල සංස්කෘතිය අනුව කිරිබත් රස අපි විඳා. ඒ සියලුම සංස්කෘතියන් එකට කරපු ජාතීන් අතර සුවඳතාවය ඇති කරන සංස්කෘතික මංගල්‍යයක් තමයි සමන්වී අපි මෙහෙම පවත්වන සූදානම්. ඉතින් මේ වගේ පාසල් සංවිධානය කරන්නේ අපි 2024 ලෝක ළමා දිනේදී මොකක්ද දැක්කේ? හොඳම දේ දරුවන්ට. ඒ 27 ලෝක ළමා දිනේ තේමාව අපි ඉදිරියට ළඟින් හොඳම දේ ළමයන්ට දෙනවා අතරම අපි යන අපේ සංස්කෘතිය අනාගත පරපුරට දායාද කිරීමේ මහඟු මේවරක් විදියට රංගින දඹුලු විද්‍යාලය මේ වගේ සංස්කෘතික මංගල්‍යයක් පවත්වලා මේ දේවල් අපි සූදානම් සෑම අවස්ථාවකම අන් අය සමග බෙදා හදා ගන්න. හිරුනැගෙනාරු මවනා මන බඳිනා ගී ගයනා පෙර හඬිනා නද සොබනා තුන් හෙළයම පිබිදෙන්නා උරුළු හඬට හිත සනසා මෘදංග හඬ රැව් දෙන්නා හිරු මකුලට පෙම් බඳිනා නුඹ ළඟින්ම මා ඉන්නා හිතේ අරුම කියාගන්න සිටිනා තැන කොතනා කිරියුතුරන අරුනෙල්ලට අගනාරු මෙව්වා අලදරනාරන් ගොයමින් සෙනෙහස උතුරන්නා වසන්තයට මල් වැස්සක් නුඹදැයි මට හිතුණා හිරු දෙවිඳුනි හිනා වෙන්න හිතේ සතුට පිරුණයි මෙතට හොරෙන් හිත අත්තර කොහෝ හඬක් නැඳුනයි අලුත් සහල් කෙරි බතකට පෙම් පුරන්න හැකිවයි නුඹේ හුරතල් හීන අරන් හිනා වෙන්න හිතුණයි සනසා නෙතු නලවා හිරු මගුලට හින එන්නයි වරුණා මද වදනා සිත සනසා නෙතු නලවා හිරු මගුලට හින අලපුරන්නට හිත්බෝමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිතලෝබයි රුසිරි මවන්න නැක
ඔයාලට කියන්න පුළුවන්ද මොකක්ද මේ සූර්ය මංගල්‍ය කියන්නේ? සූර්යා මීන රාශියේ ඉඳන් මේෂ රාශියට ගමන් ගන්නා සංක්‍රාන්තික අවධියේ ඉඳන් අපි ආරම්භ කරන්නේ මේ නොනගත චාරිත්‍රණේ. ඒ කියන්නේ නොනගත කියලා අපි හැමදාම කිව්වේ නැකතක් නෑ. ඒ කියන්නේ කිසිදු කටයුත්තක් කරන්නේ ගෙදර තියෙන දේ පවා එළියට දාලා නවම ආරම්භයක් නිවසට ගැනීමේ අභිලාෂයෙන් තමයි මේ නොනගත සීමාව වෙන්නේ. නොනගත සීමාවෙන් පස්සේ අපි නොනගතේ අපි ආහාර පාන වලින් ඒ ආහාර පාන විස වෙලා අතුරුාන්තරාවක් අපිට වෙන්නට පුළුවන්. ඒ හේතු නිසා ඒ වගේම සියලුම වැඩ කටයුතු වලින් අපි අයින් වෙනවා. මොකද මේ කාලය තුල කිසිදු නැකතක් නෑ. ඒක අශුභ කාලයක් ලෙස අපි සිංහල සංස්කෘතිය දකිනවා. ඒ නිසා ඒ කාලේ අපි අයින් වෙලා ඉන්නවා. ඉන්න අනතුරුව අපිට හම් වෙන මංගල්‍යයක් තමයි අලුත් අවුරුදු උදාව. අලුත් අවුරුදු උදාව සිදු වෙනවා. අලුත් අවුරුදු උදාව සිදු වුණායින් පස්සේ අපේ ජීවිතේට මේ අලුත් ආරම්භයක් පැමිණිලා. දැන් නැකත් ටික පටන් ගත්තා. එහෙනම් ඉදිරිය සුබයි කියන නිමිත්ත ඉදිරියට ගෙන යමින් ඊට පස්සේ අපේ ජන ජීවිතයත් සමග සම්බන්ධ වෙනවා. ඒ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? අපි අතීතයේදී දැන් ලිපගිනි නිලවීමේ චාරිත්‍රය අපි මේ යලමහා කන්න දෙක මේ සූර්යාගේ රටාවත් එක්ක ඇතිවන යලමහා කන්න දෙකෙන් ඒ වගේ මහා මග්මංගල්‍යයක් රංගිර දඹුල්ල විද්‍යාලයේ විසින් සූදානම් කරා. ඒ සූදානම් වීමේ අවසාන අධ්‍යයනයක අපි මේ මොහොතේ පැමිණෙනවා. එහෙනම් ඒ අධ්‍යයනයේ සිට ආරම්භයේ සිට අවසානයේ දක්වාම ඒ සියලුම තොරතුරු ඔබට සමීප කරේ රංගිර දඹුල්ල විද්‍යාලීය චාරක සංගමය. ඉතින් චාරක සංගමයේ ලේකම් විද්‍යාල මම ඔබගෙන් නැවතත් ඉල්ලා සිටිනවා. අපි සමග රැඳී සිටින පාසලේ සියලුම තොරතුරු ලදසරින් නිසලින් ඔබට ලබා දෙන්නට විද්‍යාලීය චාරක සංගමය සූදානම්. එනම් අපි සියලු දෙනාටම අයබෝවන්.